සිතුල් පව්ව. සිතුල් පව්ව කියන්නේ ඓතිහාසික කමින් ඉතා වැදගත් පුරාවිද්‍යා භූමියක්. මහාවංශයේ සඳහන් වන විදිහට අතීතයේ සිතුල් පව්ව හඳුන්වලා තියෙන්නේ චිත්තල පබ්බත යන නමින්. ඒ ක්‍රිස්තු වර්ෂ 65 සිට 109 අතර රජකම් කළ වසභ රජතුමා විසින් චිත්තල කූටයෙහි හෙවත් චිත්තල පබ්බතෙහි ස්තූප 10ක් කරවනු ලැබී ඇති බවට සඳහන් කරමින්. මහාවංශයේ එසේ සඳහන් වුණත් අපට හමු වුණා සිතුල් පව්ව භූමියෙන් ඉතා විශේෂ සෙල්ලිපියක්. අදින් අවුරුදු 8000කට එහා ඉතිහාසයක් වෙම සෙල්ලිපිය මගින් අනාවරණය කරගන්න පුළුවන් වීම තමයි මෙහි තියෙන විශේෂත්වය. Inscription of Ceylon Volume 1 610 වන සෙල්ලිපිය තමයි අද අපි ඔබට ප්‍රධාන වශයෙන් ගෙන එන්නේ. මෙහි සඳහන් වන විදියට පරුමක මහතිෂපුත පරුමක අයිමරහ ලෙනේ ජය ශදි ශදය පරුමක සුපටම ජිත පරුමකලු ෂොණය. මෙහි තේරුම් විදියට සඳහන් වෙන්නේ පරුමක මහතිස්සගේ පුත්වන ප්‍රමුඛ අයිමරගේ ලෙන භාර්යාව සමග සමදීමනාව ප්‍රමුඛ සුපටමගේ දියණිය වන ප්‍රධානී ෂොණ සමග. මෙතනදී හමුවන මහතිෂ යනු පරුමක රකීගේ පුතුකු බවට සඳහන් සෙල්ලිපියක් අනුරාධපුරයේ වාගොල්ල කඩ ප්‍රදේශයෙන් හමුවනවා. එම සෙල්ලිපිය මෙසේය. පරුමක රකිපුත මහතිෂහ ලෙනේ ශගෂ. එහි තේරුම තමයි ප්‍රමුඛ රකිගේ පුත්වන මහතිස්සගේ ලෙන සංඝයාට දෙන ලදී. පරුමක රකි යනු පචින රජුගේ පුතෙකු වන තිෂගේ බිරිඳ බවට සඳහන් සෙල්ලිපියක් හමුවීම තුළින් මෙය වෛශ්‍යවන ඍෂිවර දවස දක්වා ඉතිහාසයකට අපව රැගෙන යනවා. එම සෙල්ලිපිය මෙසේය. පචින රජ පුත තිෂ අයහ බරිය උපශික රකිය ලෙනේ අගත අනගත චතුදිශ ශගෂ. පචින රජු යනු වෙස්සවන හෙවත් වෛශ්‍රවන ඍෂිවරයාගේ මුණුපුරෙකු වූ ඉඳගේ පුතුණුවන්ය. වෛශ්‍රවන ඍෂිවරයාගේ දෙවන විවාහයේ වැඩිමහල් පුතෙකු වන රාවණ රජුහට මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත් කියලා කුමාරයෙක් සිටි බවට ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඉතින් මේ ඉඳ යනු ඉන්ද්‍රජිත් කුමාරයාම බවට අනුමාන කරන්න පුළුවන්. සිතුල් පව්වෙන් හමුවෙන සෙල්ලිපියේ සඳහන් පරුමක අයිමර රාවණ රජුගේ පෙළපතින් පැමිණෙන පරුමකවරයෙක් බව අපට දැනට ඇති පුරාවිද්‍යා කරුණු අනුව අනුමාන කරන්න පුළුවන්. මෙය සිතුල් පව්වෙන් හමුවෙන එක් සෙල්ලිපියක් පමණයි. එම සෙල්ලිපිය මගින් මෙතරම් ඉතිහාසයක් අනාවරණය කර ගැනීමට පුළුවන් වුණා නම් මෙහි තිබෙන අනෙක් සෙල්ලිපි අධ්‍යයනය තුළින් මෙරට සැබෑ ඉතිහාසය සොයා ගැනීමට කෙතරම් උපකාරයක් වෙයිද? මේ වගේ වැඩසටහන් නැරඹීමට අපගේ YouTube හා TikTok නාලිකාවලට subscribe කරන්න. ඔබට සුබ දවසක්.